අයිබෝන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේද? ඔන්න අද මම ඔයාලට අරන් ආවේ ගෙදර තියෙන ෆ්‍රයි පෑන් එකේ හදාගන්න පුළුවන් ලේසි කේක් රෙසිපි එකක්. ඉතින් වෙන භාජන ඕනේ නැහැ. මේ ෆ්‍රයි පෑන් එකේම කේක් බැටර් එක හදලා මේකෙම අපි කේක් එක බේක් කරගමු. කේක් බැටර් එක හදාගන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඇත්තටම මේක මාරම ලේසි කේක් රෙසිපි එකක්. ලේසි වගේම තමයි මේක මාරම රසයි. කේක් එක පොඩ්ඩක්වත් වේලිලා නැහැ. හොඳ මොයිස්චර් ගතියට තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔයා මගේ වීඩියෝස් බලන්නේ අලුතෙන් නම් පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මොන වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම මම මෙතන අරන් තියෙනවා මේ කේක් එක හදාගන්න පෑන් එක. ඉතින් වෙන භාජන ඕනේ අපි මේ පෑන් එකේම කේක් බැටර් එක හදාගමු. දැන් මම මේකට මුලින්ම එකතු කරගන්නවා මේ කොකෝ and hazelnut paste එක. මේ සැහැඳ 3ක් වගේ එකතු කරගන්නවා මම. ආලගාව නිව්ටෙලා තියෙනවා නම් එකතු කරගන්න. එහෙමත් නැත්නම් චොකලට් ටිකක් දිය කරලා මේ සැහැඳ 3ක් වගේ එකතු කරගන්න පුළුවන් ආලට. ඉතින් මේක නම් අවශ්‍යම දෙයක් නෙමෙයි. පුළුවන් නම් එකතු කරගන්න කේක් එකට හොඳ රසක් වගේම කේක් එක වේලෙන්නේ නැතුව හොඳ soft එකට හදාගන්න පුළුවන්. බිත්තර දෙකකුත් මේකටම එකතු කරගන්න. ඒ වගේම මං සීනි එකතු කරගන්නවා ග්‍රෑම් 75ක් විතර. ගොඩක් ලොකු කැට සීනි නම් පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරලා එකතු කරගන්න. දැන් අපි මේ ටික හොඳට විස් කරගන්න ඕනේ විනාඩියක් වගේ. විනාඩියක් විතර මේ වගේ හොඳින් විස් කරගත්තට පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා කිරි මිලිලිටර 80ක් වගේ මම එකතු කරගන්නවා. මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් පිටි කිරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටිකත් එකතු කරලා ආයෙමත් පොඩ්ඩක් විස් කරගමු. තියෙනවා නම් වෙල තේ හැඳකුත් එකතු කරගන්න. ඊට පස්සේ ආයෙමත් මම විස් කරගන්නවා. සීනි කැට වගේ තියෙනවා නම් මේ වෙලාවේදී හොඳට විස් කරලා දිය කරගන්න ඕනි. ඔන්න දැන් මේ මිශ්‍රණයේ සීනි කැට එහෙම පොඩ්ඩක්වත් නැහැ. ඔක්කොම ටික හොඳට මික්ස් වෙලා තියෙන්නේ. දැන් මම මේ වගේ පෙනරයක් අරගෙන මේකට එකතු කරගන්නවා පාන් පිටි ග්‍රෑම් 100ක්. ඒ වගේම කොකෝවා පවුඩර් මේ සැහැන්දක් විතර. දැන් අපි මේ ටික බැටර් එකට හලාගමු මේ වගේ. මේකටම බේකින් පවුඩර් තේ හැඳකුත් එකතු කරගන්න. ඊට පස්සේ අපි ආයෙමත් හොඳට විස් කරගන්න ඕනි. ගොඩක් හයියෙන් විස් කරගන්න එපා. මේ වගේ හිමීට විස් කරගන්න. ඔක්කොම ටික හොඳට කලවම් වෙනකන්. මේ වගේ හොඳට විස් කරගත්තට පස්සේ දැන් අපි කේක් බැටර් එක ලෑස්ති. බැටර් එකේ මේ වගේ පදමක් තමයි තියෙන්න ඕනි. ඔයාලගේ කේක් බැටර් එක ගොඩක් ඝනකම් වගේ නම් තව කිරි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ පෑන් එකේ වටේ ගෑවිලා තියෙන මිශ්‍රණය ඇඳෙන් මේ වගේ පොඩ්ඩක් අයින් කරගන්නවා. ඊටු ටික ටිෂු එකකින් පිහලා අයින් කරගන්න. දැන් අපි මේක බේක් කරගමු. ඉතින් මේ කේක් එක බේක් කරගනිද්දි ලිපේ ගින්දර නම් ගොඩක් වැදගත්. මේ වගේ හොඳට මඩු කරලා තියාගන්න නැත්නම් කේක් එකේ යට කළු වෙන්න පුළුවන්. දැන් මේ වගේ පෑන් එක ලිපේ තියලා උමාලේ එළියට යන්නේ නැති වෙන්න හොඳ තදට පියනක් වහගන්න. ඊට පස්සේ අපි විනාඩි 25ක් 30ක් වගේ මේක බේක් කරගන්න ඕනි. නිතරම පියන ඇරලා බලන්න එපා. විනාඩි 15කින් වගේ පියන ඇරලා බේක් වෙලාද බලන්න පුළුවන් ආලට. ඔන්න මේ තියෙන්නේ කේක් එක හොඳින් බේක් වුණාට පස්සේ. ඉතින් තාම මේක ගොඩක් රස්නේ. මේ බලන්න කේක් එකේ උඩ එහෙම පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ දැන්. මම ටූත් පික් එකකුත් ගහලා බැලුවා ඇතුළත් හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් මේ කේක් එකේ රස්නේ තියෙද්දිම මම මේක උඩට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. පිටි කිරි ගන්නත් පුළුවන්. ටූත් පික් එකක් පාවිච්චි කරලා කේක් එකේ හැම තැනම මේ වගේ පොඩ්ඩක් හිල් කරගන්න. ඊට පස්සේ කිරි එකතු කරගන්න පුළුවන් කේක් එකේ හැම තැනටම. ඉතින් මේක නම් අවශ්‍යම දෙයක් නෙමෙයි. හැබැයි පුළුවන් නම් අනිවාර්යෙන් එකතු කරගන්න. කේක් එකට හොඳ මොයිස්චර් ගතියක් වගේම මාරම රසක් එකතු වෙනවා. කිරි එකතු කරගත්තට පස්සේ කේක් එක හොඳටම නිවෙන්න දෙන්න. ඉතින් මේ තියෙන්නේ කේක් එක හොඳටම නිවුණාට පස්සේ. දැන් කිරි හොඳට කේක් එකට උරාගෙන තියෙන්නේ. දැන් මම මේකට එකතු කරගන්නවා දිය කරගත්ත චොකලට් ටිකක්. චොකලට් ටික දිය කරගනිද්දී මම බටර් පොඩ්ඩකුත් එකතු කරගත්තා. දැන් මේ වගේ චොකලට් ටික හැම තැනටම එකතු කරලා හොඳින් තවර ගන්න. කේක් එකේ රස වගේම තව ටිකක් ලස්සන කරගන්න මම කේක් එක වටේට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත රටකජු ටිකක්. ඉතින් ඔයාලට කැමති දෙයක් එකතු කරලා මේක ලස්සන කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේකේ රස බලන්න. මම කෑල්ලක් කපලත් පෙන්නන්නම්. පෑන් එකේ යට පොඩ්ඩක්වත් අල්ලලත් නැහැ, කර වෙලත් නැහැ. ඒ වගේම තමයි මේ කේක් එක මාරම රසයි. කේක් එක වේලිලා නැහැ, හොඳ මොයිස්චර් ගතියට තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම හදලා බලන්න රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.